අපි අර පළවෙනි කොටසෙන් සාකච්ඡා කරපු කොටසේ MCQ ප්‍රශ්න පත්‍රයේ අපි බලමු මේ වර්තනයේ සම්බන්ධව ඇවිල්ලා තියෙන පහුගිය විභාග ප්‍රශ්නවල ඉතුරු කොටස් ටික අපි එදා අන්තිමට සාකච්ඡා කරේ 1988 ආපු ප්‍රශ්න. අපි බලමු එතන ඉඳන් යන ප්‍රශ්න. දැන් මම සාකච්ඡා කරන්න යන්නේ 89 ප්‍රශ්නය. 89 ප්‍රශ්න දෙකක් ඇවිල්ලා තියෙනවා. ඒක ඇවිල්ලා තියෙන පළවෙනි ප්‍රශ්නය ජලය තුල ඇති ගෝලීය වායු බබලක් මතට පතනය වන සමාන්තර ආලෝක කදම්බයක ගමන් මාර්ගය නිවැරදිව දක්වා ඇත්තේ කුමන කිරණ රූප සටහන මගින්ද? අපිට දීලා තියෙන මේ විදිහට ජලයේ තියෙනවා, ජලයේ තුල තියෙන මේ විදිහේ වායු බබලක්. මේ වායු බබලට සමාන්තර ආලෝක කිරණ දෙකක් ඇවිල්ලා මෙතෙන්ද වැටෙනවා. මේක කිරණයක්, මේක තවත් කිරණයක්. මම මෙතෙන්දී අපි ඇඳන් පස්සේ මේ ඉහළ තියෙන කිරණය පතනය වන ස්ථානයට මම අදිනවා අභිලම්බය. දැන් ওই අභිලම්බය ගමන් කරන්නේ මේ කේන්ද්‍රය හරහා මේ වෘත්තයේ. දැන් මේ කිරණය යන්නේ දැන් මේ පතන කිරණය යන්නේ ගාහනතර මාධ්‍යන විරල මාධ්‍යයට. එhmenan කිරණය අභිලම්බයෙන් ඉවර නැමෙනවා. මෙයා මේ පැත්තට නැමෙනවා. ඊට පස්සේ මේ කිරණය ගිහිල්ලා වදිනවා මේ වායු බුබුලේ ඇතුළු පෘෂ්ඨය මත. ඊට පස්සේ මම නැවතත් එතෙන්ද යදිනවා අභිලම්බයක්. දැන් කිරණය යන්නේ වාතයේ ඉඳන් ජලයට කිරණයේ අභිලම්බය දෙසට නැමෙනවා. ඒකට කිරණය මේ විදිහට ගමන් කරන්නේ. අපි දෙවනි කිරණය මේ පල්ලෙහා කිරණය අපි සැලකුවොත් එතෙන්දි මම අභිලම්බයෙන් දුත් මේ විදිහට අභිලම්බය අපි අඳින්නේ. ඊට පස්සේ මේ කිරණය අභිලම්බයෙන් ඉවතට නැමෙනවා. හේතුව තමයි ගාහනතර මාධ්‍යයෙන් දැන් විරල මාධ්‍යයට යන්නේ. දැන් මේ කිරණය නැවතත් විරල මාධ්‍යයේ ඉඳන් ගාහනතර මාධ්‍යයට යනවා. කිරණය අභිලම්බය දෙසට නැමෙනවා. හරි. ඒ නිසා මේ කිරණ රූප සටහන ඔය ආකාරයට වෙන්න ඕනේ. ඒකට කිරණ රූප සටහන අපි සැලකුවොත් එහෙම අපිට ලැබෙන්නේ තුන්වෙනි එක. ඔකේ නිවැරදි එක තියෙන්නේ තුන්වෙනි එක තමයි නිවැරදි එක වෙන්නේ. ඔය 89 ඇවිල්ලා තිබුණ ප්‍රශ්නය. අපි බලමු ඊට පස්සේ 89 ආපු දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නයත් ඔය වර්තනීය සම්බන්ධ ප්‍රශ්නයක්. ඒක මෙන්න මේ විදිහට කියන්නේ කැපිටල් H උසකට ජලය පුරවා ඇති ටැංකියකට රූපයේ පෙනෙන පරිදි ඝන වීදුරු පතුලක් ඇත. මම අදින්නම් දීලා තියෙන රූප සටහන. මොනවා විදිහටයි තියෙන භාජනයේ තියෙනවා මෙන්න මෙහෙම පතුලක්. ඒක වීදුරු වලින් හදලා තියෙන්නේ. ඒකේ H උසකට ජලය පුරවලා තියෙනවා. කැපිටල් H උසකට ජලය පුරවලා තියෙනවා. ඝන වීදුරු පතුලක් ඇත. මෙම පතුලේ පහළ පෘෂ්ඨයේ පිහිටි කුඩා සලකුණකි O. ඊට පස්සේ කියනවා ඒහි තබන ලද ඇසකට. එතකොට A කියලා කියන්නේ ඒක ජලයේ තියෙන්නේ. ඒ කියලා කියන ලක්ෂය මේ ජලයේ තියෙන්නේ. ඒහි තබන ලද ඇසකට මෙම කුඩා සලකුණ වීදුරු පතුලේ ඉහළ පෘෂ්ඨයේ සිට 3.1 මීටර් පහළින් පෙනේ. ඒ වල තියෙන එක්කෙනාට මේක පේන්නේ වීදුරු පෘෂ්ඨයේ ඉඳන් වීදුරු පතුලේ ඉහළ පෘෂ්ඨයේ ඉඳන් මීටර් 3.1ක දුරකින්. මීටර් 3.1ක දුරකින් තමයි පේන්නේ. ඊට පස්සේ කියනවා බීහි තබන ලද ඇසකට බී කියලා කියන්නේ මෙතන බී කියන ලක්ෂය තියෙන්නේ. බීහි තබන ලද ඇසකට ඕ පෙනෙන්නේ වීදුරු පතුලේ ඉහළ පෘෂ්ඨයේ පිහිටා ඇති ලෙසය. ජලයේ වර්තනාංකයේ 4 බෙදීම 3 නම් H සමාන වෙන්නේ කියලා අපි අහන H සමාන වෙන්නේ කොහොමද කියලා. දැන් B වල දැන් මෙතන පේනවා මේ A වල ඉන්න කෙනෙකුට පෙනෙන ප්‍රතිබිම්බය මේ මම ගන්න I1 කියලා. A වල මෙයා ඇහැ තියලා බැලුවොත් එයාට ප්‍රතිබිම්බය පෙනෙන්නේ මේ I1 කියන ස්ථානයේ. එතකොට මේ I1 කියන ස්ථානයට මේ ඉහළ ජල පෘෂ්ඨයේ ඉඳන් තියෙන උස ප්‍රමාණය වෙන්නේ H දාන 3.1ක් වෙන මීටර වලින් ගත්තොත්. මෙතෙන්ද තියෙන උස H දාන 3.1. ඊට පස්සේ දැන්
B වල ඇහැ තියලා තියෙන කෙනෙකුට B වලදී ඇස තියලා තිබ්බ කෙනෙකුට මේ අයියක ප්‍රතිබිම්බය වස්තුවක් හැටියට ක්‍රියා කරනවා. ඕනෙම වස්තුවක් හැටියට ක්‍රියා කරන්නේ මේ අයියක. එතකොට අයියක වස්තුවක් හැටියට ක්‍රියා කළා හැදෙන ප්‍රතිබිම්බය අපි සැලකුවොත් එහෙම හැදෙන ප්‍රතිබිම්බය හැදෙන්නේ මේ ඉහළ වීදුරු පෘෂ්ඨයේ. ඉහළ වීදුරු පෘෂ්ඨයේ තමයි හැදෙන්නේ. හරි? ඒකෙදි අපි කතා කරේ B වලදී අපි ඇහැ තියලා බැලුවොත් B වලදී ඇහැ තියලා බැලුවොත් ප්‍රතිබිම්බය පේන්නේ අවසාන ප්‍රතිබිම්බය පේන්නේ මෙන්න මෙතන. එතකොට අපි සලකන්නේ B ඇහැ තියලා තියෙන වාතයේ ප්‍රතිබිම්බය පේන්නේ I වල. එතකොට එයාට හිතන්නේ B හිතන්නේ මේ I එක කියන වස්තුව තියෙන්නේ. I එක වස්තුවක් හැටියට ක්‍රියා කරන මේ I එක වස්තුව තියෙන්නේ ජලය තුල. මේ I එක කියන වස්තුව තියෙන්නේ ජලය තුල. හරි? එතකොට ජලය තුල තියෙනවා නම් බීට සත්‍ය ගැඹුර වෙන්නේ h ධන 3න් 1. දෘශ්‍ය ගැඹුර වෙන්නේ කැපිටල් H. හරි? දෘශ්‍ය ගැඹුර වෙන්නේ කැපිටල් H. එහෙනම් මම බීට ලියනවා n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමීකරණය යොදනවා මේ h යන. n කියලා කියන්නේ 4 බෙදීම 3යි. ජලීය වර්තනාංකයේ 4 බෙදීම 3යි. මෙයාගේ සත්‍ය ගැඹුර කියලා කියන්නේ h ධන 3න් 1. දෘශ්‍ය ගැඹුර කියලා කියන්නේ කැපිටල් H. දැන් මේක මම හරහට ගුණ කරනවා. මෙයා හරහට ගුණ කළොත් ලැබෙනවා 4h සමානයි 3h ධන 1. 3න් 1 3න් වැඩි කරපුවාම එකක් එන්නේ. එතකොට 4h වලින් 3h අඩු කරපුවාම h. එතකොට h සමානයි එකක් එනවා. එතකොට h ලාගිය මීටර් 1යි. එතකොට මීටර් 1ක් කුසකට තමයි ජලය දාලා තියෙන්නේ. එතකොට උත්තරේ එන්න ඕනේ තුන්වෙනි උත්තරේ. යාගේ උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ අපිට ලැබෙන්නේ. අපි බලමු ඊට පස්සේ ඊළඟ ගාන 1991 ආපු ප්‍රශ්නය. 1991 ආපු ප්‍රශ්නය නම් ටිකක් සරල ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ අපිට ගොඩක් ලේසියෙන් විසඳන්න පුළුවන්. මොකද ලොකු අමාරුවක් නැහැ. ඒක අපිට ලේසියෙන් විසඳන්න පුළුවන්. පොඩි මූලධර්මයක් කියලා ගැන අපි ඉගෙන ගන්න සරල මූලධර්මයක්මයි තියෙන්නේ. මේකේ කියනවා මේ වාතයේ ගමන් ගන්නා ආලෝක කිරණයක් වෙනත් මාධ්‍යයක අතුරු මුහුණක් මතට අංශක 60ක පතන කෝණයක් සහිතව පතනය වේ. මම අදින්නම් රූප සටහන. මේ විදිහට එන ආලෝක කිරණයක්. මේ ආලෝක කිරණය යම්කිසි මාධ්‍යයක් වෙතට පිවිසෙනවා. අපිට පතන කෝණය දීලා තියෙන අංශක 60ක් කියලා. අංශක 60ක කෝණයක් සහිතව පතනය වේ. රූපයේ පෙන්න ඇති පරිදි කිරණය ආංශික පරාවර්තනයකට හා වර්තනයකට භාජනය වේ. මෙයා වර්තනය වෙනවා. ඒ වගේම ආංශික පරාවර්තනයකට භාජනය වෙනවා. අපි දන්නා මේ ශක්තිය වැඩි ප්‍රමාණයක් වර්තනය වෙනවා. ශක්තිය වැඩි ප්‍රමාණයක් වර්තනය වෙනවා. ඊට සුළු ප්‍රමාණයක් තමයි ආංශික පරාවර්තනයට ලක් වෙන්නේ. අපිට දීලා තියෙනවා මේ මේක ආංශික පරාවර්තන කිරණය. වර්තන කිරණය ආංශික පරාවර්තන කිරණය අතර කෝණය අංශක 90ක් කියලා. මේ කෝණය අංශක 90යි. එතකොට මෙයා 60යි. මෙන්න මෙතන කෝණයත් අංශක 60ක් එනවා. මොකද පතන කෝණයයි පරාවර්තන කෝණයයි සමානයි. මෙයා 60ක් එනකොට මෙයා 60යි මෙයා 90යි. මෙතන කෝණය 30ක් එනවා. අහනවා මාධ්‍ය වර්තනාංකය කොච්චරද කියලා. මෙයාගේ වර්තනාංකය කොච්චරද කියලා අහන්නේ. හරි? මාධ්‍ය වර්තනාංකය මෙයා වාතයේ ඉඳන් එන්නේ. එතකොට වාතයේ වර්තනාංකය එකක් එනවා. එහෙමනම් මම මේ පතන ලක්ෂයේදී වර්තනයට පතන ලක්ෂයේදී කිරණයේ වර්තනයට n sin θ නියතයක් යන සමීකරණය යොදනවා. x වර්තනයට n sin θ නියතයක් යන යෙදුවොත් මට ලැබෙන්න ඕනේ n a වරක් sin 60 සමානයි n a වරක් sin 60 සමානයි n වරක් sin 30ට. n වරක් sin 30ට. n a කියලා කියන්නේ 1යි sin 60 කියලා කියන්නේ මූල 3 බෙදීම 2යි cos t යගේ n වරක් sin t කියලා කියන්නේ භාගයයි. දෙකට දෙක කැපිලා යනවා. එහෙමනම් n කියලා කියන්නේ මූල 3යි. එහෙනම් මේ පාරදෘශ්‍ය මාධ්‍ය වර්තනාංකයේ මූල 3ක් වෙන්න ඕනේ. ඒතකොට මූල 3 කියන උත්තරේ තියෙන්නේ තුන්වෙනි එක හැටියට.
වර්ණේ හැටියට තියෙන්නේ 3. එම නිසා මෙයාගේ නිවැරදි උත්තරේ වෙන්නේ 3. හරි තුන්වෙනි එක තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. මේක 1990 ආපු එකක්. මම ඉස්සරේලා කතා කරේ 91 ආපු එක. 91ක් 91 තියෙන්නේ වර්තනීය සම්බන්ධව එකක්. මේකේ කියනවා මේ විදිහට සිරස සමග කෝණයක් සාදමින් පෘථිවි පෘෂ්ඨයේ සිට පටු ආලෝක කදම්බයක් සිරස් උස සමග දිගටම අගයෙන් වැඩිවන වර්තනාංකයක් සහිත ප්‍රදේශයකට ගමන් කරයි. ඒ කියන්නේ ගහනතර මාධ්‍යයක් තියෙන මාධ්‍යයන් වලට ගමන් කරනවා. සිරස් උස සහ තිරස් උස පිළිවෙලින් HRD මගින් දැක් වූ හොත් ආලෝක කදම්බේ ගමන් මඟ වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කෝකෙන්ද කියලා අහන්න. තිරස් මගයි සිරස් උස කැපිටල් H වලින් දක්වනවා. තිරස් දුර අපිට දක්වන්නේ D වලින්. මෙන්න මෙහෙම හිතන්න. මේ විදිහට තමයි සමාන්තර මාධ්‍යයන් වෙන්නේ. ඒ කියලා කියන්නේ වර්තනාංකය මෙයාගේ අඩුයි මෙයාගේ. මම ගන්න n1 මෙයා n2 මෙයා n3 කියලා ගත්තොත් තවත් ටිකක් තියෙනවා කියලා හිතන්නකෝ n4 කියලා. මේ විදිහට මාධ්‍ය හතරක් තියෙනවා. මේ පොළවේ ඉඳන් තමයි කිරණේ යන්නේ. පෘථිවි පෘෂ්ඨයේ ඉඳන් යන්නේ. උඩට යන්න වර්තනාංකය වැඩි වෙනවා. වර්තනාංකය වැඩි වෙනකොට මේ උසවල් උස අපි ගමු මේ නියත උසවල් තියෙන්නේ කියලා. ඒක ආලෝක කිරණයක් මෙහෙම එනවා කියලා හිතන්න. පොළවේ පෘෂ්ඨයේ ඉඳන් යන ආලෝක කිරණ මේ විදිහට එන්නේ වර්තනාංකය වැඩි එකට යනවා. එතකොට මෙයා මෙහෙම යන්නේ. කිරණය අභිලම්බයේ දෙසට නැමෙනවා. එතකොට මේ උස මං ගත්ත h කියලා. එතකොට මේ උස d1 නම් මේ d1 h ට වඩා අඩුයි. ඊට පස්සේ මෙයා ආපහු සැරයක් මේ n එකට වඩා n දෙකේ වර්තනාංකය වැඩි නිසා මෙයා මෙහිට හැරෙනවා. හරි. තව චුට්ටක් මම මේ ආනෙති පොඩ්ඩක් අඩු කරන්නම්. අනිත් එකට තඳින්න ඕනේ හින්දා. මෙයා මෙහෙම යනවා. ඊට පස්සේ මෙයා මෙහෙම යනවා. ඊට පස්සේ ආයෙමත් n දෙකට වඩා n තුනේ වර්තනාංකය වැඩි. ඊට පස්සේ මෙයා මෙහෙම යන්නේ. ඊට පස්සේ එන්න ඔන්න ওই විදියට යන්නේ. අපිට පේනවා මේ තිරස් දුර එන්න අඩු වෙනවා. සිරස් උස අපි නියතයි වගේ නියත හැටියට ගනිමු. එතකොට අපි ගත්තන් පස්සේ අපිට h සහ d අතර ප්‍රස්ථාරය අපිට තිරස් දිහාවට දීලා තියෙන්නේ d. සිරස් උස දීලා තියෙනවා කැපිටල් H. එතකොට h වල නියත අගයකට d වල අගය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එහෙනම් අඩු වෙනවා නම් අපිට ප්‍රස්ථාරය ලැබෙන්න ඕනේ මෙවැනි ප්‍රස්ථාරයක්. හරි. d වල අගය අඩු වෙනවා. හරි h වල අගය නියතයි. d එන්න අඩු වෙන ප්‍රස්ථාරයක්. තිරස් දුර අඩු වෙනවා. අපිට ලැබෙන්නේ ওই විදිහේ ප්‍රස්ථාරයක්. එතකොට උත්තරේ එන්න ඕනේ තුන්වෙනි උත්තරය. මේකේ නිවැරදි උත්තරේ එන්නේ 3. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නය. ඉතින්දිත් අපේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ මේ දෘශ්‍ය විස්ථාපනය අදාළ සමීකරණය භාවිතා කරලා අපිට තමයි මේකේ ගන්න තියෙන්නේ. අපිට කියන මේ විදිහට වර්තනාංකයේ 3 බෙදීම 2 හා ඝනකම 6ක් වූ වීදුරු තහඩුවක් තුලින් කෙලින් බැලුව විට මුද්‍රිත පිටුවක් එසවි ඇත්තක් මෙන් පෙනෙන්නේ කියලා උත්තර දීලා තියෙනවා. සෙන්ටිමීටර් 6යි සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 3න් 2යි සෙන්ටිමීටර් 3න් 1යි කියලා. මේක 90 අපි ප්‍රශ්නය. මේ විදිහේ දීලා තියෙන වීදුරු කුට්ටියක්. මේක තමයි දීලා තියෙන වීදුරු කුට්ටිය. වීදුරු කුට්ටිය අපිට ඝනකම දීලා තියෙන සෙන්ටිමීටර් 6ක් කියලා. තීවලගිය සෙන්ටිමීටර් 6යි. අපි උඩින් ඇහැ තියලා බලනවා. ඉහළින් ඇහැ තියලා බලනවා. මේ යට පතුලේ තියෙන යම්කිසි සලකුණක් මුද්‍රිත පිටුවක් කියලා දීලා තියෙන්නේ. මෙයාගේ වර්තනාංකයේ n වලගේ දීලා තියෙන අපට 3 බෙදීම 2ක් කියලා. අපෙන් අහනවා මේ මුද්‍රිත මේ පුටුව කොච්චරක් උඩට ඉහළට ඉසිලා පේනවද කියලා.
හරි d අහන්නේ විස්ථාපනයේ d අහන්නේ. අපි යොදන සමීකරණය තමයි d සමානයි t වරක් 1 ඍණ 1 යටින් කියන සමීකරණය. හරි t වලගේ අපිට දීලා තියෙන සෙන්ටිමීටර් 6යි 1 ඍණ 1 යටින් n කියලා කියන්නේ 3 බෙදීම 2යි. මේක සුළු කරමු අපි 6යි මෙතන 1 බෙදීම 3න් 2 ඉලක්ක මුඩට යනවා. එතකොට එන්නේ 1 ඍණ 3න් 2 එන්නේ. එතකොට එන්නේ 3න් එකක් එන්නේ. 6යි මේ සුළු වුණාම 2ක් එන්නේ. සෙන්ටිමීටර් 2ක් එන්නේ. හරි. d වලගේ සෙන්ටිමීටර් 2ක් වෙනවා. ඒතකොට සෙන්ටිමීටර් 2ක් ඉහළට එසවිලා වගේ තමයි පේන්නේ. අපිට උත්තරේ දීලා තියෙන්නේ තුන්වෙනි උත්තරය. නිවැරදි උත්තරය වෙන්නේ 3. නිවැරදි උත්තරය හැටියට අපිට 3 තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක 16 වෙනි එක. 16 කියලා කියන්නේ 1991 ආපු ප්‍රශ්නයක්. තවත් ප්‍රශ්නයක් 91 මම 13 වෙනි ප්‍රශ්නයක් හැටියටත් ගත්තා. 91 ආපු ප්‍රශ්නය. සමහර වෙලාවට මගේ මේ වීඩියෝ බලන කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන්ගේ අර පාස් පේපර්ස් පොත් ගන්න මම අවුරුද්ද කියනවා. මේ අවුරුද්ද මොකක්ද කියලා. පාස් පේපර්ස් පොත්වල ඒවා හොයාගන්න. ඒවා හොයාගෙන ඉවරලා ඒවා බලාගෙන ඒ පේපර්ස් හදන ගමන් මේක බලන්න බලලා ඉවරලා උත්තර මේ නිවැරදිද කියලා බලන්න. හරි. මේක 16 වෙනි එක. 16 වෙනි ප්‍රශ්නය. ජල පෘෂ්ඨයක සිට සෙන්ටිමීටර් 8ක් මීටර් 0.8ක් පහළින් ලක්ෂාකාර ආලෝක ප්‍රභවයක් ජලය තුල තබා ඇත. ජලයේ වර්තනාංකයේ එන්නම් ආලෝක ලපේ ජල පෘෂ්ඨය හරහා පිටතට පැමිණිය හැකි පෘෂ්ඨය මත පවතින විශාලතම වෘත්තාකාර ප්‍රදේශයේ අරය අපෙන් අහනවා කොච්චරද කියලා. උත්තර පහක් තියෙනවා. අපි ගාන හදමු. මීට කලින් අපි මේවා හදලා තියෙනවා. මේක තමයි ජලය. හරි. ජලයේ යට පතුලේ තියෙන ලක්ෂාකාර ආලෝක ප්‍රභවයක්. අපි ඉහළින් තමයි අපි ඇහැ තියලා බලන්නේ. මේ ලම්බක වදින කිරණයක් වර්තනයට භාජනීය වෙන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මේ විදිහට යන කිරණ අභිලම්බෙන් ඉවතට නැමෙන්නේ. එතකොට මෙයාගෙන් අපි ගත්තන් පස්සේ පතන කෝණයේ අගය ඒකල කියන්නේ වාතය තුළින් නිර්ගත වෙන්න නම් පතන කෝණයට ගන්න පුළුවන් උපරිම අගය වෙන්නේ අවදි කෝණය. අවදි කෝණයකින් පතනය වෙන්න ඕනේ. අවදි කෝණයෙන් පතනය වුණාම වාතයට නිර්ගමනය වෙනකොට මේ කිරණය මාධ්‍ය දෙක වෙන් කරන අතුරු මුහුණට ඔස්සේ ගමන් කරනවා. මේ විදිහට යන්නේ. මෙයා අනිත් පැත්තට ওই විදිහටමයි මේ මම ඇඳලා තියෙන හරස් කැපුමක් මේ කිරණය මෙහෙම යනවා. මේ කෝණය අවදි කෝණයට සමානයි. එතකොට අපිට මේක ත්‍රිමාණව ගත්තොත් අපිට ගන්න වෙන්නේ මෙන්න මේ විදිහට වෘත්තාකාර ලපයක් තමයි ඉහළට පේන්නේ. ඔය වෘත්තාකාර ලපේ අපිට දීලා තියෙනවා අරය කොච්චරද කියලා. වෘත්තාකාර අරය තමයි අපෙන් අහන්නේ. මම අරය කැපිටල් R කියලා ගන්නම්. මේ වෘත්තයේ අරය මෙන්න මේ දුර අපිට දීලා තියෙනවා 0.8ක් කියලා. මේ දුර මීටර් 0.8යි. අරය අපිට ගන්න තියෙන්නේ n වලින් ගන්න තියෙන්නේ. මේ කෝණය C. දැන් මෙතන මම ගන්න මේ ලක්ෂය x කියලා. මම x වර්තනයේට n sin θ නියතයක් යන්නේ යොදනවා. මම යොදනවා x වර්තනයේට n sin θ නියතයක් යන්න. එතකොට මට ලැබෙනවා මෙයාගේ වර්තනාංකයෙන් නම් n වරක් sin c. මේ මාධ්‍යයේ වර්තනාංකයේ වරක් ඊතර පතන කෝණයගේ n වරක් sin c සමානයි මේ කෝණයේ අංශක 90යි. මෙයා වාතයේ වර්තනාංකය 1යි. n a වරක් sin 90. n a වරක් sin 90. n a කියලා කියන්නේ 1යි. sin 90 කියලා කියන්නේ 1යි. එම නිසා sin c සමානයි 1 යටෙන්ට. sin c සමානයි 1 යටෙන්ට. මේ කෝණය මම ගන්නම් මේ කෝණය c නම් මෙතන කෝණය c වෙනවා. කෝණය c නම් මේ කෝණය c. දැන් මෙතන sin c සමානයි 1 යටෙන් නම් මට tan c සඳහා ප්‍රකාශනයක් ලියන්න පුළුවන්. මේකේ tan c සමානයි මොකද මම මේකේ ත්‍රිකෝණය ඇඳොත් එහෙම මෙන්න මෙයාට අදාළ sin c සමාන 1 යටින්ට අදාළ ත්‍රිකෝණය ඇඳොත් ත්‍රිකෝණීය ත්‍රිකෝණය මේ කෝණය c නම් sin c කියලා කියන්නේ 1 බෙදීම int
ඒකල කියන්නේ සම්මුඛ පාදයේ එකයි කර්ණේ තමයි එන් වෙන්නේ. කර්ණේ තමයි එන් වෙන්නේ. එහෙමනම් මේ බද්ධ පාදයේ සමාන වෙනවා n වර්ගයේ ඍණ 1ට. හරි. මේකෙදි මම දැන් මේ පයිතගොරස් ප්‍රමේය. ඒකට එනවා මේ පාදයේ n වර්ගය ඍණ 1 වෙන්නේ. හරි. එතකොට මේකේ tan c අපි සැලකුවොත් එහෙම මේකේ මම මේකම ගන්නම්. මේක මම tan c වලගේ ගත්තොත් මේකට මේ ත්‍රිකෝණයට මම tan c වලගේ ගත්තොත් tan c සමානයි 1 බෙදීම වර්ගමූල n වර්ගයේ ඍණ 1ට. tan c සමානයි 1 බෙදීම වර්ගමූල n වර්ගයේ ඍණ 1. දැන් ඔයගලන්ට පේනවා මෙතන ඍජුකෝණීය ත්‍රිකෝණයක්. මෙතන පේනවා මේ ඍජුකෝණීය ත්‍රිකෝණයක්. මේ ර්ජිකෝණීය ත්‍රිකෝණයට අනුව tan c කියලා කියන්නේ r බෙදීම 0.8ට. tan c කියලා කියන්නේ r බෙදීම 0.8ට. එහෙමනම් මෙතන tan c මේ tan c සමානයි. ඒ නිසා ලියන්න පුළුවන් r බෙදීම 0.8 සමානයි 1 බෙදීම මූලෙන් වර්ගය ඍණ 1 කියලා. එමනම් r උක්ත කරගත්තොත් මේ හරස් ගුණිතෙන් ගුණ කරලා r වලගේ හේවකේ r සමානයි 0.8 බෙදීම වර්ගමූල n වර්ගය ඍණ 1. එතකොට r වලගේ අපිට ලැබෙන්නේ ওই විදිහට. එතකොට r වලගේ ගන්න පුළුවන් ලේසියෙන්ම. එතකොට r වලගේ වෙන්නේ ඔයාගේ ඕක අපිට උත්තරය හැටියට අපිට දීලා තියෙන්නේ 4 වෙනි වරණේ. 4 වෙනි වරණේ දීලා තියෙනවා. මේක අපිට උත්තරේ හැටියට ගන්න පුළුවන් 4. අපි ඊළඟ ප්‍රශ්නෙට යන්. ඊළඟ ප්‍රශ්නය 92 ආපු ප්‍රශ්නය. 1992 ආපු ප්‍රශ්නය. අපි බලමු මේක කරන්න. 92 කියන්නේ එකත් ලේසි එකක්. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ද වාතය තුල ආලෝකයේ ප්‍රවේගය 3 වැඩි කිරීම 10 8ද නම් ජලයේ තුල ආලෝකයේ ප්‍රවේගය වන්නේ. හරි ජලයේ තුල ආලෝකයේ ප්‍රවේගය වන්නේ. උත්තර පහ දීලා තියෙනවා. අපි බලමු මේකේ උත්තරය ගන්න. ජලයේ වර්තනාංකය 4 බෙදීම 3 අපි දන්නා වර්තනාංකය සමාන වෙනවා වාතය තුලදී මම මේක ගන්නම් මෙහෙම වාතය තුලදී ප්‍රවේගය VA කියලා VA බෙදීම වාතය තුලදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම ජලයේ තුලදී ආලෝකයේ ප්‍රවේගය VW කියලා ගන්නවා. අපෙන් අහන්නේ ජලයේ තුලදී ආලෝකයේ ප්‍රවේගය කොච්චරද කියලා. අපි මේකට ආදේශ කරමු. වර්තනාංකය 4 බෙදීම 3යි. VA වලගය 3 වැඩි කිරීම 10 8යි. 3 වැඩි කිරීම 10 8යි. VW අපෙන් අහන්නේ. එhmenan VW මම උක්ත කරනවා. VW සමාන වෙනවා මෙයා මේ පැත්තට වැඩි කරා 9 වැඩි කිරීම 10 8 බෙදීම 4. දැන් මේක සුළු කර හැකි අපිට 10 8 බෙදීම 4 9 4ෙන් සුළු කරපුවම 2.25යි වරක් 10 8යි ms ඍණ 1 2.25 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 වෙනවා. ඒතකොට 17 වෙනි එකේ උත්තරය අපිට එන්නේ පළවෙනි උත්තරය. කෙලින්ම පළවෙනි උත්තරේම තමයි අපිට ලැබෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ 18 වෙනි ප්‍රශ්නය. එහෙම නැත්නම් 92 ආපු ප්‍රශ්නය. අපි බලමු 92 ආපු ප්‍රශ්නය මොකක්ද කියලා. ගෝලාකාර වාත කුහරයක් සහිත වීදුරු කුට්ටියක් තුළින් ගමන් ගන්නා ආලෝක කිරණයක් රූපේ පෙන්වා ඇත. ආලෝක කිරණයක් රූපේ පෙන්වා ඇත. කුහරයේ තුල කිරණයේ ගමන් මඟ වඩාත්ම හොඳින් නිරූපණය වන්නේ කුමන කිරණය මගින්ද කියලා අපෙන් අහනවා. කිරණ පහක් දීලා තියෙනවා. අපි ඒක හදාගෙන යන්න. මේක තමයි අපිට දීලා තියෙන්නේ වීදුරු කුට්ටිය තුලින් ගමන් කරන ආලෝක කිරණය. මේක තමයි වාත කුහරය. එතකොට මේ වටේම තියෙන වීදුරු. මේක අපි ගත්තන් පස්සේ මෙයා මෙහෙම වීදුරු. මේකට එන ආලෝක කිරණයක්. ඒ ආලෝක කිරණය ඉහළින් එන්නේ.
මේ වගේ එකක් ඉස්සර වෙලත් හැදුවා මේ ජලය තුල ගමන් කරන ආලෝක කිරණය. ඊට පස්සේ ගෝලීය කේන්ද්‍රයේ ඉඳන් ඇඳලුත් ඒක මේ කිරණයට පතන වන ස්ථානයේ ලම්බකයක් යනවා. එතකොට කිරණය අභිලම්බයෙන් ඉවතට නැමෙයි. එතකොට කිරණය මෙහෙමයි යන්න තියෙන්නේ. මේක දීලා තියෙන E කියලා. E කියලා තියෙන්නේ ඒකල තව කිරණ ගොඩක් තියෙනවා. මෙහෙම D කියලා මෙතන මෙහෙම තියෙනවා D. මේක D කියලා දීලා තියෙනවා. හරි. ওই විදිහට තවත් පහක් දීලා තියෙනවා. එතකොට උත්තරේ එන්න ඕනේ මේක මේ කිරණේ තමයි නිවැරදි එක වෙන්නේ. එතකොට එන්නේ පස්වෙනි එක තමයි නිවැරදි උත්තරේ එන්නේ. පහ තමයි නිවැරදි උත්තරය. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. විරල මාධ්‍යයක ගමන් ගන්න ආලෝක තරංගයක් ගහන මාධ්‍යයකට ඇතුල් වූ විට ඔය 93 ප්‍රශ්නය අපෙන් අහලා තියෙන්නේ මේ ඒකේ නිවැරදි එක කෝකද කියලා. ඒකේ තියෙනවා මෙහෙම මේ ඇත්තටම මේකට ඕල් දීලා තියෙන්නේ. එහි ප්‍රවේගය වැඩි වේ කියලා. එතකොට ඒක වැරදි. තරංගයේ සංඛ්‍යාතයේ පමණක් වෙනස් වේ කියලා තියෙනවා. සංඛ්‍යාතයේ පමණක් වෙනස් වෙන්නේ නැහැ කොහොමදත් සංඛ්‍යාතය. ඒකට ඒකත් වැරදි. තරංගයේ තරංග ආයාමය පමණක් වෙනස් වේ කියන. එතකොට තරංගයේ ආයාමය විතරක් නෙවෙයි වෙනස් වෙන්නේ. අපි දන්නවා ප්‍රවේගයත් වෙනස් වෙනවා. එතකොට ඒකත් වැරදි. 4. එහි සංඛ්‍යාතයේ සහ තරංග ආයාමයේ යන දෙකම වෙනස් වේ. ඒකත් වැරදි. එහි සංඛ්‍යාතයේ හා තරංග ආයාමයේ යන දෙකම නොවෙනස්ව පවතී. එතකොට ඒකත් වැරදි. තරංග ආයාමයේ නොවෙනස් වෙන්නේ සංඛ්‍යාතයේ නොවෙනස් වුණාට. එතකොට මේකේ උත්තර පහම වැරදි. ඒ නිසා මේකට උත්තරේ දීලා තියෙන්නේ all කියන එක දීලා තියෙන්නේ. මේක මෙහෙම තිබුණා නම් හරිය තුන්වෙනි එකේ තරංගයේ තරංග ආයාමයේ සහ ප්‍රවේගය යන දෙකම වෙනස් වෙයි කියලා තිබුණා නම් තමයි ඔකේ හරි නිවැරදි උත්තරේ වෙන්න ඕනේ. ඉතින් මේකේ all දීලා තියෙන්නේ 93 ප්‍රශ්නේ. අපි බලමු ඊට පස්සේ 20 වෙනි ප්‍රශ්නය. දෘශ්‍ය ආලෝකය වාතයේ සිට වීදුරු තුලට යෑමේදී සිදුවන වෙනස්කම් සාරාංශගත කොට දැක්විය හැකි පහ සඳහන් කවරකින්ද කියලා තියෙනවා. මේකේ දීලා තියෙන මේ වගුවක් හැටියට දීලා තියෙන්නේ පළවෙනි එකේ තියෙන සංඛ්‍යාතය, දෙවෙනි වගුවේ තියෙන වේගය, තුන්වෙනි එකේ තියෙන තරංග ආයාමය. පළවෙනි උත්තරේ කියනවා පළවෙනි එක හැටියට වර්ණීය හැටියට කියලා කියන්නේ සංඛ්‍යාතය වෙනස් නොවේ, වේගය වෙනස් නොවේ, තරංග ආයාමය වෙනස් නොවේ කියලා. එතකොට ඒක වැරදි. දෙවෙනි උත්තරේ තියෙන්නේ සංඛ්‍යාතයේ වෙනස් වේ, වේගය වෙනස් වේ, තරංග ආයාමයේ වෙනස් නොවේ. එතකොට ඒක වැරදි. සංඛ්‍යාතය වෙනස් වේ. එතකොට ඒකත් වැරදිනේ නේද? බලනකොටම පේනවා. වේගයත් වෙනස් වේ. වෙනස් වේ කියන එක නම් හරි. තරංග ආයාමයේ වෙනස් වෙත් හරි. අර සංඛ්‍යාතය කියන එක වෙනස් වේ කියන එක වැරදි. හතරවෙනි වර්ණයට තියෙන්නේ සංඛ්‍යාතයේ වෙනස් වේ. එතකොට ඒක වැරදි කියලා කෙලින්ම පේනවා. වේගය වෙනස් නොවේ, තරංග ආයාමයේ වෙනස් නොවේ කියලා දීලා තියෙනවා. පස්වෙනි උත්තරේ තියෙනවා සංඛ්‍යාතයේ වෙනස් නොවේ, හරි. වේගය වෙනස් වේ, ඒකත් හරි. තරංග ආයාමයේ වෙනස් වේ, ඒකත් හරි. ඒ නිසා නිවැරදි වර්ණය වෙන්නේ පස්වෙනි වර්ණය. ඒ නිසා ඒක තමයි උත්තරේ වෙන්නේ. ඊට පස්සේ 95 පින්තූරයක් තියෙන එක රූප සටහන මගේ එකේ පැහැදිලි නෑ. ඒ නිසා මම ඒක කරන්න යන්නේ නෑ. අපි බලමු 96 ප්‍රශ්නය. 96 1996 අප ප්‍රශ්නය. වීදුරු මාධ්‍යයක් තුළ ගමන් කරන ආලෝක කිරණයක් රතු ආලෝක කිරණයක් වන AO රූපේ ඇඳලා ඉමුකෝ නේද ඉස්සරෙලා. මොහොම දීලා තියෙනවා. වීදුරු වල තමයි මේ AO කිරණය ගමන් කරන්නේ. ඔය විදිහට ගමන් කරනවා. AO කිරණය ඔය ආකාරයට තමයි යන්නේ. වීදුරු මාධ්‍ය තුළ ගමන් කරන රතු ආලෝක කිරණයක් වන AO XX වීදුරු වාත අතුරු මුහුණට මත රූපේ දැක්වෙන පරිදි ඇල්ෆා කෝණයකින් පතනය වේ.
මෙහි ඇල්ෆා යනු කහ අවුලක සඳහා වීදුරු වාත අතර මුහුණතෙහි අවදි කෝණය වේ. රතු ආලෝක කිරණයෙහි ගමන් කිරණයෙහි ඉන් අනතුරුව ගමන් මාර්ගය විය හැක්කේ. රතු එකේ අහන්නේ. දැන් ඉස්සරෝම යවන්නේ මේ රතු ආලෝක කිරණයක්. හරි ඇල්ෆා කියලා කියන්නේ රතු ආලෝකයේ සඳහා කහ ආලෝකයේ සඳහා අවදි කෝණය. බලමු අපි ඒකට මේ අවදි කෝණය මේ දෙක අතර කොහොමද කියලා අපි දන්නා මේ අවදි කෝණය ගත්තොත් අවදි කෝණයේ sin c නම් sin c සමාන 1/8ට දැන් අපි ගත්තන් පස්සේ රතු අපි සැලකුවොත් එහෙම රතු වල වර්තනාංකය අපි nr කියලා ගත්තොත් රතු වල වර්තනාංකය කුඩා වෙනවා කහ වල වර්තනාංකයට වඩා nr වලගේ කුඩා වෙනවා කහ yellow මම ගන්න y කියලා වර්තනාංකය වැඩි ny වල. එතකොට වර්තනාංකය වැඩි වෙනකොට වර්තනාංකය දැන් රතු වර්ණයේ වර්තනාංකය අඩුයිනේ රතු වර්ණයේ වර්තනාංකය අඩුයි වර්තනාංකය අඩු වෙනකොට sin c වලගේ වැඩි sin c වලගේ වැඩි කියලා කියන්නේ අවදි කෝණයේ අගේ වැඩි අවදි කෝණයේ අගේ වැඩි එම නිසා මේ රතු වර්ණයේ අවදි කෝණයේ cr නම් රතු කෝණයේ අවදි කෝණයේ cr නම් කහ වර්ණයේ අවදි කෝණයේ c නිසා කහ වර්ණයේ අවදි කෝණය අවදි කෝණය අපිට දීලා තියෙන ඇල්ෆා කියලා. හරි. එහෙමනම් ඇල්ෆා වල අගය කුඩා වෙනවා CR ට වඩා. එම නිසා CR වල අගය මෙයාගේ අවදි කෝණය රතු වර්ණයේ අවදි කෝණය කහ වර්ණයේ අවදි කෝණයට වඩා වැඩි. ඒ නිසා මේක ඔස්සේම අපි මේ එවුවොත් එහෙම රතු වර්ණය හරි රතු වර්ණයේ එවුවොත් මේ රතු වර්ණයේ අවදි කෝණයට වඩා අඩු එකක් තමයි මේ ඇල්ෆා කියලා කියන්නේ. ඒ ඇල්ෆා කියන නිසා මෙයා යන්න ඕනේ OC ඔස්සේ මෙයා යන්න ඕනේ මෙහෙම OC ඔස්සේ ඔහොම යන්න ඕනේ. හරි ඒ නිසා අනිත් මාධ්‍ය තුලට මෙයා වර්ධනය වෙනවා. අනිත් මාධ්‍ය තුලට මෙයා වර්ධනය වෙනවා. මෙයා යනවා මෙහාට OC ඔස්සේ යන්නේ. හරි මේ පැත්තේ මෙතනින් උඩ තමයි කිරණේ එන්න ඕනේ. අනිත් එක මෙහෙම තියෙනවා මේ පැත්තේ තියෙනවා කිරණයක්. ඒ කිරණේ තියෙන්නේ OE OB කියලා. ඒකට B වෙන්න බෑ මේ. කෙලින්ම යන්න බෑනේ මෙයාව. ඒ නිසා මෙහෙ යන්න බෑ. අනිත් එක තමයි දැන් මං කිව්වා මෙයා මේ පැත්තට නිර්ගත වෙනවා නම් ඒ කියලා කියන්නේ අනිත් එකට ඒ කියලා කියන්නේ අනිත් මාධ්‍යයට යනවා නම් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනයට භාජනය වෙන්නේ නැහැ. නමුත් මෙතනින් අපි දන්නවා තවත් කිරණයක් යනවා ආංශික පරාවර්තන කිරණය. මේක ආංශික පරාවර්තන කිරණය. මේක අපිට දීලා තියෙනවා OE කියලා. ඒක මේ කෝණයට සමානයි. ඒ නිසා මේකේ වෙන්න ඕනේ වීදුරු මාධ්‍ය තුළ ගමන් කරන රතු ආලෝක කිරණයක් වන AO XX ඩෑෂ් වීදුරු වාත අතර මුහුණත මත රූපයේ දැක්වෙන පරිදි ඇල්ෆා පතන කෝණයකින් පතනය වේ. මෙහි ඇල්ෆා යනු කහ ආලෝක වීදුරු අතර වාත මුහුණතේ අවදි කෝණය වේ. රතු ආලෝක කිරණයෙහි ඉන් අනතුරු ගමන් මාර්ගය වෙන්න ඕනේ. එහෙමනම් OC හා OE. එම නිසා උත්තරේ තියෙන්නේ පස්වෙනි එක. නිවැරදි උත්තරය එන්නේ 5 එන්නේ. නිවැරදි උත්තරය අපිට ලැබෙන්නේ 5. ඊට පස්සේ අපි බලමු ඊළඟ එකත් අපිට ලේසි ප්‍රශ්නයක්. ඊළඟ ප්‍රශ්නය මිත්‍ය කතා කරපුම ප්‍රශ්න මේ සම්බන්ධ එකක් වර්තනීය සම්බන්ධව අපිට කියලා කියන වර්තනාංකයේ n1 වූ මේ 96 ප්‍රශ්නය. අර ඉස්සරේලා කතා කරේ 96 ප්‍රශ්නයක් MCQ වලට තිබුණා 1996. වර්තනාංකයේ n1 වූ මාධ්‍යය තුලින් ගමන් කරන ආලෝක කිරණය v1 හා තරංග ආයාමයේ ලැම්ඩා 1 වේ. ඉන්පසු මෙම වර්තන කිරණය n2 වූ දෙවන මාධ්‍යයකට ඇතුළු වේ නම් මාධ්‍ය තුලදී වේගය හා තරංග ආයාමය නිවැරදිව දෙනු ලබන්නේ මොකෙන්ද කියලා අපෙන් අහනවා. වර්ණ පහක් දීලා තියෙනවා. මෙන්න මේ විදිහට එනවා කියලා හිතන්න. මම ගන්න මේක විරල මාධ්‍යය කියලා. විරල මාධ්‍යයේදී මෙයාගේ ප්‍රවේගය මම ගන්නම් v1 කියලා.
මෙයාගේ වර්තනාංකය n1 කියලා ගමු අපි. මෙයාගේ වර්තනාංකය n1 තරංග ආයාමයේ ගන්නම් මම ලැම්ඩා 1 කියලා. සංඛ්‍යාතේ නියතයක්. මේ කෝණය අපි හිතමු i කියලා. ඊට පස්සේ මේ කිරණේ මේ පැත්තට වර්ධනය වෙනවා. මෙයා r කියලා ගනිමු. මේ මාධ්‍ය වර්තනාංකය n2 ප්‍රවේගය v2 තරංග ආයාමයේ ලැම්ඩා 2. හරි තරංග ආයාමයේ ලැම්ඩා 2 කියලා මම ගන්නවා. ඒකෙදි අපිට පුළුවන් මේ විදිහට අපෙන් මුලින්ම අපි බලමු මෙයාගේ v2 සඳහා ප්‍රකාශනයක් ගන්න. v2 ලැම්ඩා 1 ඇසුරින් ගන්න තියෙන්නේ. v2 අපි ගන්න ඕනේ n1 සහ n2 සහ v1 ඇසුරින් පළවන මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය n2 බෙදීම n1 සමානයි n2 බෙදීම n1 සමානයි පළවන මාධ්‍යයට සාපේක්ෂව දෙවන මාධ්‍යයේ වර්තනාංකය සමානයි පළවෙනි මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගය බෙදීම දෙවන මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගයට. එම නිසා v2 කියන එක සමාන වෙනවා v1 මෙයා අපි හරහාට ගනිමු n1 බෙදීම n2 වරක් v1ට. n1 බෙදීම n2 වරක් v1ට. ওই v2 සඳහා එන අගය. එතකොට මේක හරියි. ඊට පස්සේ අපි ලැම්ඩා 2 සඳහා ප්‍රකාශනයක් ගන්න ඕනේ. ලැම්ඩා 2 සඳහා ප්‍රකාශනයක් ගන්න පුළුවන් අපිට මේ විදිහට v2 කියලා කියන්නේ f වරක් ලැම්ඩා 2ට n1 බෙදීම n2 වරක් v1 කියලා කියන්නේ f වරක් ලැම්ඩා 1ට. f to f කැවිලා යනවා. එම නිසා ලැම්ඩා 2 සමානයි n1 බෙදීම n2 වරක් ලැම්ඩා 1ට. හරි. ඒ නිසා මේකේ උත්තරේ තියෙන්නේ නිවැරදි උත්තරේ හැටියට අපිට ගන්න තියෙන්නේ තුන්වෙනි උත්තරය. එම නිසා තුන්වෙනි උත්තරේ තමයි නිවැරදි උත්තරේ වෙන්නේ. 1997 ආපු ප්‍රශ්නයක්. මේකේ මම රූප සටහන කලින් ඇන්දා. ගංගක පතුලේ සිටින පුද්ගලයෙක් මේ තමයි ගඟ. මේ විදිහට තමයි ගඟ වෙන්නේ. පුද්ගලයෙක් ගඟෙහි ජල පෘෂ්ඨය හරහා රූපේ දක්වා ඇති පරිදි ඉහළට S යොමු කරයි. ඔහුගේ S P ලක්ෂයේ පිහිටා ඇත. ගඟෙහි ජලය නිසලව පවතින අතර ඒ තුලින් පැහැදිලිව පෙනේ. පුද්ගලයා විසින් දකින දර්ශනය වඩාත් නිවැරදිව නිරූපණය වන්නේ. මේකේ දීලා තිබුණේ මෙන්න මේ කිරණ දෙක විතරයි. මේ කිරණය විතරයි දීලා තිබුණේ. ඒක ඇහැට ළඟා වෙනවා. ඒ වගේම මේ මිනිස්යාගේ ඉහළ ඉඳන් එන මේ ඔළුවේ ඉඳන් එන ආලෝක කිරණත් මෙයාගේ ඇහැ කරා ළඟා වෙනවා. ගහේ මුදුනින් එන ආලෝක කිරණත් මෙයා කරා ළඟා වෙනවා. ඒ නිසා මේ කකුල් දැන් මේක මම දන්නවා මේ අපි දන්නවා මේක වෘත්තාකාර ආලෝකලපයක් ඉන්නව නෑ. ඔන්න ඔය විදිහේ. හරි. අපට අහස දිහා බැලුවොත් අපිට පේන්නේ මේ වෘත්තයක් හැටියට වෙන්නේ. යට. එතකොට මේ වෘත්තය තුල අපට පේන්න ඕනේ මේ වෘත්තය තුල මම මේක මේ අතර ඇන්දොත් මේ වෘත්තය තුල මේ මිනිස්යාගේ කකුල් දෙක මෙහෙම තියෙනවා. මේ මෙතන තමයි ඔළුවනේ. ඔළුවයි කකුලයි ඔහොම පේනවා. මේ ගහගත්තන් පස්සේ ගහේ ඔය ටික කොහොම පේන්න ඕනේ? ගහේ මුලත් පේනවා. ගහේ මුලත් පේනවා. එතකොට මේ අපේ ප්‍රතිබිම්බය වෙන්නේ ඕනේ ඔය ආකාරයට දීලා තියෙන්නේ පළවෙනි උත්තරය. ඒ නිසා මේකේ නිවැරදි උත්තරය වෙන්නේ පළවෙනි උත්තරය. 25 වෙනි ගාන 1998 අපේ ප්‍රශ්නය එක්තරා මාධ්‍යයකදී 3 වැඩි කිරීම 10යි ms විනයක වේගයෙන් ගමන් ගන්නා තරංග ආයාමය නැනෝමීටර් 450ක් වූ ආලෝක තරංගයක් පළමු මාධ්‍යයේ වර්තනය මෙන් 1.5ක ගුණයකින් වර්තනාංකය ඇති තවත් මාධ්‍යයකට ඇතුළු වේ. දෙවන මාධ්‍යයේදී තරංගයේ වේගය v සහ ලැම්ඩා ආයාමයේ දෙනු ලබන්නේ. උත්තර දීලා තියෙනවා 5ක්. අපි බලමු මේකත් හදන්න. මේවා ලේසි. හරි. මේක කලින් දැන් කරලා තියෙන නිසා ඉක්මනටම කරගෙන යන්නත් පුළුවන්. මෙතන අපිට කියලා කියනවා පළමු මාධ්‍යයේදී 3 වැඩි කිරීම 10.8යි ms වින එකක ප්‍රවේගයකින් තමයි ආලෝකය එන්නේ. 3 වැඩි කිරීම 10.8යි ms වින එකක වේගයකින් ආලෝකය එනවා.
මෙයාගේ තරංග ආයාමය මේක අපි ගමු v1 කියලා. ලැම්ඩා 1 දීලා තියෙනවා. ලැම්ඩා 1 යගේ දීලා තියෙනවා නැනෝමීටර් 450ක් කියලා. නැනෝමීටර් 450යි ලැම්ඩා 1 වලගේ. ඊළඟ මාධ්‍යයට ඇතුල් වෙනා මේ කිරණය. මෙතෙන්දී අපට ප්‍රවේගය අඩු වෙන වර්තනාංකයේ මෙයාගේ වැඩි. හරි. මෙයාගේ වගේ 1.5ක ගුණයකින් වැඩි. එහෙනම් මට ගන්න පුළුවන් මෙයාගේ වර්තනාංකය 1යි කියලා. එහෙමනම් දෙවෙනියාගේ වර්තනාංකය වෙන්නේ 1.5ක් කියන්නේ. මෙයාට සාපේක්ෂව මෙයාගේ වර්තනාංකය 1.5යි. දෙවන මාධ්‍යයේදී ආලෝකයේ ප්‍රවේගයයි ලැම්ඩා 2 යහන්නේ අපෙන් කොච්චරද කියලා. ලැම්ඩා 2 වලගේ අපෙන් අහන කොච්චරද කියලා. එමනම් මට ලියන්න පුළුවන් මේ විදිහට මෙයාගේ වර්තනාංකයෙන් දෙක බෙදීම n1 සමානයි ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2ට. ලැම්ඩා 1 බෙදීම ලැම්ඩා 2ට. එතකොට n2 කියලා කියන්නේ 1.5යි 1.5 කියලා කියන්නේ 3 බෙදීම 2යි. ඒක සමානයි ලැම්ඩා 1ට ලැම්ඩා 1 කියලා කියන්නේ 450 බෙදීම ලැම්ඩා 2ට. 450 3න් සුළු වෙනවා 3 වරක් 15ක් එනවා. එතකොට එන 150යි ලැම්ඩා 2 සමානයි 300ක් එන්නේ නැනෝමීටර්. ලැම්ඩා 2 වලගේ 300ක් එනවා. අපි අහන ඊට පස්සේ v කොච්චරද කියලා. මේ විදිහටම ලියන්න පුළුවන් n2 බෙදීම n1 සමානයි v1 බෙදීම v2ට. එහෙම නැත්නම් ලියන්න පුළුවන් 3 බෙදීම 2 සමානයි v1 කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 8 බෙදීම v2 v2ට 3ට 3 කැපිලා ගියා. එම නිසා v2 සමානයි 2 වැඩි කිරීම 10 8යි ms ඍණ 1 වෙනවා. එම නිසා මේකේ උත්තරේ එන්නේ තුන්වෙනි උත්තරේ. මේකේ නිවැරදි උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. 25 වෙනි ප්‍රශ්නේ 1998 ආපු ප්‍රශ්නය. මේකේ ප්‍රශ්න අංක නම් මගේ ගාව නෑ. මේ ප්‍රශ්න අංක තියනවා නම් ඔය ටියුට් එක නැති කෙනෙකුට උනත් මේ පේපර් එක නැති කෙනෙකුට උනත් පේපර් එක බලලා ඒකල කියන්නේ මේ පාස් පේපර්ස් කරපු ඒවා තියෙනවා. මේ පාස් පේපර්ස් ගහපු පොත් තියෙනවා. මේ පොත් බලලා ඉවරලා මේ ගාන හදන්න කියන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න පුළුවන්. අපි බලමු ඊළඟ ප්‍රශ්නය 26. ජී වීදුරු කුට්ටියක පෘෂ්ඨයේ තිබෙන ජල ස්තරයක් මතට වාතය ගමන් ගන්නා ඒක වර්ණ ආලෝක කිරණයක් පතිත වේ. කිරණයේ නික්බිති ගමන් මාර්ගයේ නිවැරදිව නිරූපණය කොට ඇත්තේ පහත දක්වා ඇති කුමන කිරණ රූප සටහනේද කියලා අහනවා. එතකොට මෙන්න මේ විදිහට මාධ්‍ය දෙකක් තියෙන. එකක් තමයි ජලය, අනිත් එක වීදුරු. මේ එන්නේ වාතය කියන මාධ්‍යය නම් එන්නේ ආලෝක කිරණයක්. මුලින්ම මේ වාතය තුල එන ආලෝක කිරණය වීදුරු තුලට එනවා. වීදුරු තුලට එනකොට අපි දන්නවා මේ එන්නේ මේ ජලය තුලට එන්නේ. ජලය තුලට එනකොට අභිලම්බයේ දෙසට නැමෙනවා. හරි. ඊට පස්සේ දැන් යන්නේ නැවතත් මෙයා ජලය, මෙයා වීදුරු. අපි දන්නවා වීදුරු වල වර්තනාංකය ජලයේ වර්තනාංකයට වඩා වැඩි. ඒ නිසා මෙයා විරල මාධ්‍ය, මෙයා ගහනතර මාධ්‍ය වෙන්නේ. කිරණය නැවතත් අභිලම්බයේ දෙසට නැමෙනවා. එතකොට කිරණ සටහන අපි ඇන්දොත් මේක තමයි අපිට දීලා තියෙන මුල් කිරණ සටහන. එතකොට මේ විදිහට කිරණේ ගමන් කරන්න ඕනේ. ඒක ලේසි එකක්. එතකොට ඒකේ නිවැරදි එක දීලා තියෙන්නේ පස්වෙනි එක. ඒ නිසා නිවැරදි උත්තරය වෙන්නේ 5 ඉන්නේ. පස්වෙනි එක තමයි නිවැරදි එක වෙන්නේ. බලමු 2000 අපු ගැටලුව 2000 අප එක මම රූප සටහන් දෙක ඇඳලා තියෙනවා. ඒ රූපයෙන් පෙන්වා ඇති පරිදි මේක ඒ රූපයෙන් පෙන්වා ඇති පරිදි පුද්ගලයෙක් හිස් සිලින්ඩරාකාර බඳුනක ඉහළ ගැට්ට උස්සේ බලා සිටන විට ඉහළ ගැට්ට දිගේ බලාගෙන ඉන්නවා. බලාගෙන ඉන්නකොට පතුලේ ප්‍රතිවිරුද්ධ කෙළවර යන්තමින් පේනවා. මේ පැත්ත පේනවා, මෙහාට ප්‍රතිවිරුද්ධ කෙළවර කියලා කියන්නේ නැහැ තියෙන්නේ මේ පැත්තේ. මේ තමයි ප්‍රතිවිරුද්ධ කෙළවර වෙන්නේ. යටි කෙළවර පේනවා. යන්තමින් පේනවා. ඇස එම පිහිටුමේම තබා ගනිමින් පැහැදිලි ද්‍රවයක් බඳුනේ ඉහළ ගැට්ට දක්වා පුරවන ලදී. එවිට බී ද්‍රවයේ පෙන්න ඇති පරිදි පතුලේ හරිමැද ඇති කුඩා සලකුණක් ඔහුට දැర్శණීය වේ. දැන් එයාට පතුල පේන්නේ නැහැ. මේක මේ වර්තනය වන නිසා. හැබැයි එයාට පේනවා මේ මැද පිහිටි සලකුණක් පේනවා. අපි හිතමු O කියලා සලකුණක් පේනවා. මේ O කියන සලකුණ තමයි පේන්නේ.
ඇතරම මේක මේ එන්නේ මේ මෙහිම අපි ගියන් පස්සේ තව කියලා මෙයා මෙහෙම පිටිපස්සට දික් කරපුවාම එතන තමයි පේන්නේ. ඕ පේන්නේ ඉස්සෙල්ලා පේන්නේ. හරි. ඕ අපිට පේනවා කියලා කියනවා. ඊට පස්සේ කියනවා ද්‍රව්‍ය වර්තනාංකය අහන්නේ. මෙයාගේ වර්තනාංකය අහන්නේ. දැන් අපිට ගන්න පුළුවන් මේ විදිහට දැන් මෙතෙන්දි මම හරියටම ගැට්ට ගාවේදී අඳිනවා මේ ලම්බකේ මේ එතන මේ පෘෂ්ඨයත් එක්කම තමයි ලම්බකේ වෙන්නේ. මේ කෝණේ මම ගන්නම් I කියලා. මෙතන කෝණේ මම ගන්නම් R කියලා. මේ පතන කෝණේ I වර්තන කෝණේ R වෙනවා. මෙයාගේ වර්තනාංකය එන්නේ මේ ලක්ෂය මම ගන්නම් x කියලා. x වල වර්තනයට x වර්තනයට මම යොදනවා n sin θ නියතයක් කියන්නේ. අපි යොදනවා n sin θ නියතයක් කියන්නේ යොදනවා. යෙදීමෙන්. එතකොට මට ලියන්න පුළුවන් n වරක් sin I. හරි පේනවා නේද? n වරක් sin I සමානයි එක වරක් sin R. එක වරක් sin R. මේකේ අපි ගත්තා n වර sin I සමාන එක වර sin R. දැන් මෙතන කෝණය R නම් මේ කෝණයත් R, මෙතන කෝණයත් R වෙනවා. මෙයා R නම් මෙයත් R. එතකොට මේ අගේට මෙයාට සමානයි, මෙයාට සමානයි. මේයි සමානයි. මොකද මේ කිරණේමයි අපි පිටිපස්සට දික් කරන්නේ. දැන් මෙතන මට කර්ණයේ අගය ගන්න පුළුවන්. මෙයාගේ h මෙයාගේ 2r. ඒ නිසා මෙයාගේ කර්ණයේ අගය වෙන්නේ h වර්ගය ධන මෙයා වර්ග කරනකොට 4r වර්ගය 4r වර්ගයේ වර්ගමූලයේ තමයි මෙයාගේ කර්ණයේ අගය. ඒ නිසා sin r කියලා කියන්නේ 2r බෙදීම h වර්ගයේ බෙදීම 4r වර්ගයට. ඒ නිසා මට මේක ලියන්න පුළුවන්. හැබැයි sin i ටත් ගමු. මෙතන i වෙනවා. මේ උස h මෙයාගේ r මෙතනත් තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒ නිසා මෙන්න මෙතන මේ කර්ණය මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණේ කර්ණය සමාන වෙනවා h වර්ගයේ ධන r වර්ගයට. h වර්ගයේ ධන r වර්ගයේ වර්ගමූලයට. වර්ගමූලයට සමානයි. h වර්ගයේ ධන r වර්ගයේ වර්ගමූලයට සමානයි. ඒ නිසා මෙතන මේ n වරක් sin i කියන එක මම ලියනවා මෙහෙම n වරක් sin i කියලා කියන්නේ දැන් r බෙදීම h වර්ගයේ ධන r වර්ගයට. ඒකේ වර්ගමූලයට. හරි. ඒක සමාන වෙනවා එකවරක් sin r sin r කියලා කියන්නේ 2r බෙදීම h වර්ගයේ ධන 4r වර්ගයට. h වර්ගය ධන 4r වර්ගයට. දැන් මේකේ මේ r ට r කැපිලා ගියා. අපට n උක්ත කරන්න තියෙන්නේ. ඒ නිසා n සමානයි 2යි මූල h වර්ගය ධන r වර්ගය බෙදීම h වර්ගයේ ධන 4r වර්ගයට. ඔක තමයි n සඳහන් අගය. මේකේ ඔයගලන්ට උත්තරේ හැටියට දීලා තියෙන්නේ දෙවෙනි එක. මේකේ උත්තරේ එන්නේ දෙවෙනි උත්තරය. ඒකට ලේසියෙන්ම ඒක ගන්න පුළුවන්. උත්තරේ එන්නේ දෙකෙන්. ඔය 2000 ආපු ප්‍රශ්නේ. අපි බලමු 2001 ආපු ප්‍රශ්නය. 2001 අපිට ලැබිච්ච ප්‍රශ්නය මොකක්ද කියලා. ඒකේ තර n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුස්සේ ගැඹුර කියන සමීකරණය පාවිච්චි කරලා තමයි මේ ගැටලුවට අපි උත්තර ගන්න ඕනේ ඉන්නේ. ඉතින්ද කියනවා මෙන්න මේ විදිහට වීදුරු පැත්තක දිග සෙන්ටිමීටර් 24ක් වූ සහ වර්තනාංක 1.5ක් වූ වීදුරු ගණකයක් තුල කුඩා වායු බුබුලක් වීදුරු ගණකයක් තුල කුඩා වායු බුබුලක් ඇත. වීදුරු කුට්ටිය තුලින් බැලුව විට එම පැත්තේ සිට සෙන්ටිමීටර් 12ක් දුරින් වායු බුබුල ඇති බව පෙනුනි.
විරුද්ධ පැත්තෙන් බැලුව විට එම පැත්තේ සිට කොපමණ දුරකින් වායු බුබුල පෙනේද? මම මේ ගන්නේ 2001 ප්‍රශ්නය. වීදුරු කුට්ටියක් තියෙනවා. වීදුරු කුට්ටිය අපිට දීලා තියෙනවා මෙයාගේ දිග සෙන්ටිමීටර් 24ක් කියලා. වීදුරු බුබුල මැද තියෙනවා වායු බුබුලක්. මෙතන තියෙනවා කියලා අපි හිතමු අපි දන්නේ නැහැ දුර කොච්චරද කියලා. මේක දිහා මේ පැත්තෙන් ඇහැ තියලා බලනවා. ඇහැ තියලා බැලුවොත් හරියටම මෙතන ඉඳන් මේ ඇහැ තියලා තියෙන පැත්තේ ඉඳන් සෙන්ටිමීටර් 12ක් දුරින් තමයි මෙයාට ප්‍රතිබිම්බය පේන්නේ. හරි මම මෙතනින් එන ආලෝක කිරණ සැලකුවොත් එහෙම ලම්බක වදින කිරණයක් මේ පෘෂ්ඨයට ලම්බක වදින කිරණයක් වර්තනයට භාජනය නොවි දිගටම යනවා. ඒ වගේම මම තවත් කිරණයක් සැලකුවොත් ආනත වදින කිරණයක්. ඒ ආනත වදින කිරණය අභිලම්බෙන් ඉවතට නැමෙන්නේ. ඉවතට නැමිලා ප්‍රතිබිම්බය හැදෙනවා මේ වගේ තැනක. මෙයා මම පිටිපස්සට මෙහෙම දික් කරනවා. මේ කිරණේ මෙහෙම පිටිපස්සට දික් කරනවා. එතකොට මේ ආව හම් වෙන ස්ථානයේ තමයි I කියන ප්‍රතිබිම්බය තියෙන්නේ. එතකොට ඒක තියෙන්නේ සෙන්ටිමීටර් 12ක දුරින්. ඒ නිසා මට මේ O කියන වස්තුව තියෙන තැන මේ වායු බුබුල තියෙන තැන අපිට හොයන්න පුළුවන්. මේක මම ගන්නම් මේ දුර x කියලා මේ පැත්තේ ඉඳන්. එතකොට සත්‍ය ගැඹුර වෙන්නේ අපි දන්නා n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුස්සේ ගැඹුර කියන සමීකරණය යොදන්න පුළුවන් මෙතෙන්දී අපිට x හොයන්න. n කියලා කියන්නේ 3 බෙදීම 2යි 1.5 කියලා කියන්නේ 3 බෙදීම 2යි. සත්‍ය ගැඹුර x දුස්සේ ගැඹුර 12යි. මෙයා පේන්නේ සෙන්ටිමීටර් 12ක දුරකින් දෙවරක් මෙතන එන 6ක්. එම නිසා x සමානයි සෙන්ටිමීටර් 18යි. මෙතන ඉඳන් මෙයාට තියෙන දුර සෙන්ටිමීටර් 18යි. මෙන්න මේ දුර වෙනවා 18යි. මෙතන එන්නේ සෙන්ටිමීටර් 6ක් නේ. මේ දුර සෙන්ටිමීටර් 6ක් යනවා. මේ පැත්තෙන් ඇහැටිලා බැලුවොත් සත්‍ය ගැඹුර වෙන්නේ සෙන්ටිමීටර් 6ක්. ඒ නිසා මම මෙයාට මම යොදන මේ විදිහට මෙයා මෙහෙම ගියා. මෙයා මේ පැත්තට මෙහෙම වර්ධනය වෙනවා. මේ පැත්තෙන් බැහැරටලා බැලුවොත් ප්‍රතිබිම්බය වෙන්නේ කොච්චර දුරකින්ද කියලා අහන්නේ. I දෙක අහන්නේ. මේ දුර අපි හිතමු y කියලා. මෙතෙන්දි මම යොදන n සමානයි සත්‍ය ගැඹුර බෙදීම දුස්සේ ගැඹුර කියන සමීකරණය. n කියලා කියන්නේ 3 බෙදීම 2යි. සත්‍ය ගැඹුර 6යි. දුස්සේ ගැඹුර y. තුන්වරක් මෙතන එනවා 2ක්. ඒ නිසා y සමානයි සෙන්ටිමීටර් 4ක් එන්නේ. සෙන්ටිමීටර් 4ක දුරකින් තමයි අනිත් පැත්තේ ඉඳන් බැලුවොත් එහෙම අපට වායු බුබුල පේන්නේ. වායු බුබුල පේන්නේ සෙන්ටිමීටර් 4ක දුරින් පේන්නේ. ඊට පස්සේ අපි බලමු 2002 ආපු ප්‍රශ්නය. 2002 අවුරුද්දට ඇවිල්ලා තිබුණ ප්‍රශ්නය. ඒකට පහුගිය ආපු ප්‍රශ්න විදිහමයි කිසි වෙනසක් නැහැ. 2002 ආපු ප්‍රශ්නය. වීදුරු කුට්ටියක් තුල තියෙන මේ විදිහේ වායු බුබුලක් වීදුරු කුට්ටියේ ඉඳන් එන ආලෝක කිරණය දීලා තියෙනවා මෙහෙම. මේ වීදුරු කුට්ටියේ ඉඳන් එන්නේ. මේක තමයි වාත බුබුල. අපෙන් අහන්නේ මෙයා කොයි පැත්තටද යන්නේ කියලා. නිර්ගත කිරණය අහන්නේ. එහෙනම් මේ අපි දන්නවා බිලම්බෙන් ඉවතට යන්න ඕනේ. මෙතනින් මෙහෙම ඇඳලා මෙයා ඊට පස්සේ ওই විදිහට යන්නේ. හරි. ඊට රෝකේ A එන්න ඕනේ නේ. උත්තරේ එන්නේ A තියෙන්නේ මේ කිරණය ඔහොම තියෙන්නේ A I B C D E කියලා දීලා තියෙනවා. ඉතින් අනිත් ඒවා අඳින්න ඕනේ නැහැ. උත්තරේ එන්නේ A. ඒ නිසා ඒකේ ඉන්නේ පළවෙනි උත්තරේ එන්නේ. අපි බලමු 30 වෙනි ප්‍රශ්නය. 30 වෙනි ප්‍රශ්නය කියලා කියන්නේ 2002 ආපු ප්‍රශ්නයක්. 2002 MCQ ප්‍රශ්න පත්‍රයට අපිට ලැබිච්ච ප්‍රශ්නය මෙතන කියන මෙහෙම විදියට හිස් බීකරයක පතුල මත ඇති සලකුණක් මතට චලන්වීක්ෂයක් නාභිගත කර ඇත. දැන් අන්වීක්ෂයේ සෙන්ටිමීටර් 1කින් ඉහළට එසවූ විට නැවතත් එම සලකුණ මතටම නාභිගත වී තිබීම සඳහා බීකරය තුල කොපමණ ගැඹුරකට ජලය වක් කළ යුතුද? ජලයේ වර්තනාංකය 4 බෙදීම 3ක් කියලා දීලා තියෙනවා. හිස් බීකරයක් දීලා තියෙනවා. හිස් බීකරයකට අපි චලන්වීක්ෂයක් නාභිගත කරලා තියෙනවා. නාභිගත කරලා තියෙනවා මේකේ සලකුණක් විතර. ඊට පස්සේ අපිට කියනවා
දැන් චලන්නේක්ෂය සෙන්ටිමීටර් 1ක් ඉහළට ඔසවනවා අපි. සෙන්ටිමීටර් මෙතන ඉඳන් සෙන්ටිමීටර් 1ක් අපි ඉහළට ඔසවනකොට අපට මේ ප්‍රතිබිම්බයේ පේන්න නම් මේ පේන්න නම් ද්‍රවයක් තියෙන ඒ ද්‍රවයේ කොච්චරක් උසර වක් කරන්න ඕනේද කියලා අහන්නේ. ජලය කොච්චරක් වක් කරන්න ඕනේද කියලා අහන්නේ. හරි මෙයා මෙන්න මේ දුරකට එසෙවෙන්න ඕනේ කියලා කියන්නේ අපි මෙයාව ඉහළට අරන් ගියා සෙන්ටිමීටර් 1ක උසකට. ඒකල කියන්නේ මෙයාට අපි ද්‍රවය දාපුවම මෙයාගේ සිදුවෙන්න ඕනේ විස්ථාපනය සෙන්ටිමීටර් 1යි. හරි ද්‍රවයේ තුල මේ වස්තුවේ විස්ථාපනය සෙන්ටිමීටර් 1ක් වෙන්න ඕනේ. මෙයා 1ක් ඉහළට ඔසවනවා කියලා කියන්නේ මේ O කියන වතුර දැම්මට පස්සේ මෙයා සෙන්ටිමීටර් 1ක විස්ථාපනයක් දක්වන්න ඕනේ. ඒක ප්‍රතිබිම්බය හැදෙන්න ඕනේ නේ. මෙතන මේ ප්‍රතිබිම්බය තමයි ඊට පස්සේ මෙයාට නාභිගත වෙන්නේ. දැන් අපෙන් අහන්නේ මේ ජලයේ අපි කොච්චරක් ඉහළට ජලය දාන්න ඕනේද කියලා එච් අහන්නේ. අපි දන්නවා විස්ථාපනයේ සඳහා සමීකරණය D = T වරක් 1 ඍණ 1 යටෙන්ට එතකොට විස්ථාපනය 1යි T කියලා කියන්නේ කැපිටල් H ට 1 ඍණ 1 යටෙන් කියලා කියන්නේ 4 බෙදීම 3යි 1 සමානයි එච්චරක් මෙතන එන්නේ 1 ඍණ 4න් 3 කියලා කියන්නේ 4න් 1යි එම නිසා h සමානයි සෙන්ටිමීටර් 4යි එච්චලගේ සෙන්ටිමීටර් 4ක් එනවා. එතකොට ඔක උත්තරේ දීලා තියෙනවා දෙවෙනි උත්තරය. එම නිසා නිවැරදි උත්තරය වෙන්නේ දෙක නිවැරදි උත්තරය වෙන්නේ. අපි එතකොට අද අපි කතා කරා මේ MCQ ප්‍රශ්න. අපි අද කතා කරේ 1989 ඉඳන් 2002 දක්වා ආපු ප්‍රශ්න. 2002 දක්වා ආපු ප්‍රශ්න. එතන අපි ප්‍රශ්න කතා කරා හරියටම ප්‍රශ්න 20ක් කතා කරාද. අද අපි ප්‍රශ්න 20ක් අපි කතා කරා 2002 දක්වා. ඊට පස්සේ අපිට තියෙනවා 2002 ඉඳන් 2025 දක්වා ප්‍රශ්න කරන්න. ඒකත් සමහර වෙලාවට මට කොටස් දෙකක් විතර යයි වීඩියෝ දෙකක් වගේ යයි. ඒ දෙකත් අපි අනිත් දවසේ අපි සාකච්ඡා කරමු. හරි. එහෙමනම් අදට අපි මෙතන නතර කරනවා. අපි අනිත් දවසේ අපි ඊටු කොටස් ඊටු ගණන් ටික කරගෙන යමු.